අද අපි බිත්තර දැල්ලු කරියක් හදමු. ඔන්න මං ලිපෝන් කරා. මේ කැස්රෝල් එක හොඳට රත් වුණාට පස්සේ තෙල් ටික මේකට දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ පිළියෙල කරගත්ත ඉඟුරු, සුදු ලුණු, බී ලුණු, කරපිංච, ගොරක මේ සියල්ල මේකට එකතු කරලා අපි බිත්තර දැල්ව හදමු. අද රැට රසවත් කෑමක් කරන්න පුළුවන්. පත්වෙච්ච කැසරෝල් එකට ඔන්න දැන් මම මේ විදිහට තෙල් දානවා. තෙල් ටිකක් දාලා ටිකක් වැඩි කරගන්න. ලුණු ටික දාන්න. විශේෂයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. තෙල් ටික හොඳට රත් වෙන්න ආරින්න. රත් වුණාට පස්සේ තමයි මේ ලුණු ටික දාන්න ඕනේ. මේක තමයි ගබිලි දෙනකොට මේකට අපි එකතු කරගන්න සුදු ලුණු ටික මේ විදිහට සුදු ලුණු ටිකයි ඉඟුරු සලාගත්ත ඉඟුරු සුදු ලුණු මේ ටික යම්තම් කැන්දිලා බෙදීගෙන එනකොට කරපිංච ටික අපි මේකට එකතු කරගමු. කරපිංච කල්සියම දාන්න නැත්නම් කරපිංච ටික කරවුනහම ඒ සුවඳ ටිකක් අඩු වෙනවා. ඊපස්සේ පොඩ්ඩක් පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා චුට්ටක් කරපිංච ටිකක් පහු වෙලා දාන්න. දැන් මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. මෙන්න මේ විදිහට එක එක්කෙනා මිරිස් කන ප්‍රමාණය අඩු වැඩි වශයෙන් තියෙනවා. එම නිසා ඔයාලට කැමති විදිහකට මිරිස් ප්‍රමාණය යොදා ගන්න. මේකේ තියෙන කරි පවුඩර්. මේක හරිම රසයි. මේ කරි පවුඩර් එක. ඒක අමතරව මම ටිකක් ගම්බිරිස් කොටාගත්ත ගම්බිරිස් ටිකකුත් මේකට මෙන්න මේ විදිහට එකතු කරනවා. කරලා මේක දැන් මේ ආකාරයෙන් පොඩ්ඩක් හැඳි ගන්නවා. චූට්ටක් විතර මේ තුඩු පහ ටික තෙලේ කරුණාට පස්සේ මේ සුද්ධ කරගත්ත මේ දැල්ලු ටික බිත්තර දැල්ලු ටික මේකට එකතු කරනවා. එකතු කරලා වහලා තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ මේක ටිකක් මේ ආකාරයෙන් කලවම් කරන්න. මේ බිත්තර දැල්ලු නිසා මේ දැල්ලු මම කැපුවේ නැහැ. මොකද කැපුවේ නැහැ සම්පූර්ණ බැතුරු හොඳින් සුද්ධ කරා. කැපුවොත් ඒ බිත්තර ටික එළියට යනවා. ඒ නිසා මේ විදිහට පුංචි දැල්ලු නිසා මේ පුංචි දැල්ල විදිහට මේක තියෙනවා. මේක තැන් වෙනකොට තා පොඩ්ඩක් කුඩා වෙන්නේ.
මේක හරියම රසයි මේ බිත්තර දැල්ලි එක. මේකට මම වතුර එකතු කරන්නේ නැහැ. මොකද දැල්ලන්ගේ වතුර උනනවා. ඒ නිසා මම මේකට දැල්ල එකතු කරන්නේ වතුර එකතු කරන්නේ නැහැ. අවශ්‍ය වුණොත් පමණ වතුර ටිකක් එකතු කරනවා. දැනට මම වතුර දාන්නේ නැහැ. ඒකම දැන් මේකට බොරක කෑලි ටිකක් දානවා. ඒකම මම කරපිට ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මේක චුට්ටක් තැම්බෙන්න මෙහිම මේ වේකෙන් වහනවා. කරමූඩියකින් වහනවා. වහලා චුට්ටක් නිපාඩු කරගන්නවා. මේක විනාඩි 10ක් 12ක් යනකොට මේක තැම්බෙනවා. ඊට පස්සේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා බිත්තර දැල්ල ටිකට. දැන් අපි මේක චුට්ටක් අරලා බලමු. එහෙම ටිකක් දාලා අපි මේකට දැන් ලුණු ටිකක් එකතු කරගමු. මේක බොහොම මද ගින්නේ මේක තැම්බෙන්න ඕනේ. කොහොම නිදහසේ එයා තැම්බෙන්න. දැන් අපි පොඩ්ඩක් මේක අරලා බලමු. ආශා. හරිම රස පාටයි. පුරනවා. දැල්ලට කණවිලා වගේ මට තියෙන්නේ. දැල්ල කුකුරනවා. හොඳයි. දැන් අපි මේක පෝක් කරගමු. පෝක් කරගෙන දැන් මේක මෙන්න මේ ආකාරයට මේක අපි මේ බෝල් එකට දාගමු. පේනද මේ බිත්තර දැල්ල? ඔයගොල්ලෝ මේ විදියට හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ, ලයික් එකක් දාන්නකෝ. Nasa part tayo nila. Kala bang